ඉතින් අද 2026 මැයි මාසය ගෙවී යන්නේ මේ මහත් මුළු විශ්වයේම ගහ පිහිටීම් සමුදායක් එක්රැස් වන කාලයක් විදිහට ඔබ දන්නවා පසුගිය දින කිහිපය තුළ සූර්යයා Tamanගේ උච්ච රාශියේ වෙච්ච මේෂ රාශියෙන් ඉවත් වෙලා වෘෂභ රාශියට සංක්‍රමණය වුණා. ඒ වගේම සුරගුරු හේවත් බ්‍රහස්පති ග්‍රහයාත් වෘෂභ රාශියේ ඊටමත් බලගත් ගෝචර වෙමින් සිටිනවා. මෙන්න මේ මහා ග්‍රහ සන්දානයන් අතර තුර අද මධ්‍යම රාත්‍රී 12 පසු වෙනවා සමගම අහසේ ඊටමත් දුර්ලභ ග්‍රහ කෝණ පිහිටීමක් සහ චන්ද්‍රයාගේ සුවිශේෂී නැකත් මාහුවක් සිද්ධ වෙනවා. ජ්‍යොතිෂ නායකයන්ට අනුව මෙවැනි ප්‍රබල විශ්විතරංග මාරුවක් සිදුවන විට සමස්ත ලග්න 12ටම එකම බලපෑම දැනුණත් ඉන් ලග්න 4කට අතිශය ප්‍රබල වාසනාවන්ත වගේම ජීවිතයේ සම්පූර්ණයෙන්ම කන පිට හරවන මහා පෙරලියක් කිරීමට හැකි බලය ලැබෙනවා. ඔබ ලංකාවේ සිටියත් වෙනත් විදේශයක සිටියත් අද රාත්‍රියෙන් පසු උදා වන මේ මහා විශ්වීය ශක්තිය ඔබගේ ජීවිතයට බලපාන්නේ කෙසේදයි කියලා අපි දැන් එකින් එක සාකච්ඡා කරලා බලමු. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එක අවසානයේ වෙනකන් හැරී සිටින මොකද මේ ලග්න 4 අතල තුල මම ඔබ මෙතෙක් කල මුහුණ දුන් මහා ආර්ථික අගාධයන්ගෙන් බේරෙන්න, හැකියාවේ ප්‍රශ්න වලින් බේරෙන්න, පෞල් ජීවිතයේ පැවති බිඳ වැටීම් එක රැයකින් වෙනස් වෙන්න අවශ්‍ය කරන කේම් ක්‍රම සහ රහස් පිළිවෙතුත් කියලා දෙනවා. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක අවසාන වෙනකන් හිටින්න කියලා. අද රාත්‍රියේ සිට Tamanගේ ජීවිතය වෙනස් කරගන්න ලෑස්ති වෙන්න. වෘශ්චික ලග්න හිමියනි ඔබ ඔබ කියන්නේ සහජයෙන්ම නායකත්ව ගතිගුණ ඇති ඕනෑම අභියෝගයකට මුහුණ දෙන සටන්කාමී ලග්නයක්. හැබැයි මට අද ඇත්ත කියන්න. පසුගිය මාසයේ පුරාම ඔබ හිටියේ පුදුමාකාර මානසික අවුලක නේද? ඔබගේ ලග්නයේ තුල අපි උච්ච වී සිටියත් කුජ සහ ශනිගේ බලපෑම නිසා ඔබට ලැබෙන්න තිබූ අවස්ථාවෙන් නූලෙන් මග හැරී ගියා නේද? ඔබ උපදින් මහන්සියෙන් වැඩ කළත් එහි ගෞරවය සහ ප්‍රතිඵල වෙනත් අය අරගෙන ගියා නේද? ඉතින් අද මධ්‍යම රාත්‍රී 12න් පසුව රවි ග්‍රහයා ඔබගේ ධනස්ථානයේ වන දෙවැන්නේ ගුරු සමග එක්ව ඉතාමත් බලවතස ක්‍රියාත්මක වීම නිසා මෙතෙක් කල ඔබේ ව්‍යාපාරවල හිර වී තිබූ මුදල් කිසිසේත්ම ලැබෙන්නේ නැහැ කියලා අත්තර දැමූ ණය මුදල් ඉතාමත් අහඹු ලෙස ඔබේ අතර ලැබීමට නියමිතයි. ඔබ ආයතනයක සාමාන්‍ය තනතුරක සිටියේ නම් ඔබේ දක්ෂතාවයේ ඉහළ නිලධාරීන්ගේ ඇගීමට ලක් වෙලා වගකීම් සහිත ඉහළ තනතුරක් ලැබීමේ වාසනාව හිමි වෙනවා. YouTube, social media, digital මාධ්‍ය ඔස්සේ ස්වයං රැකියා කරන මේ වෘශ්චික ලග්න හිමියන්ට Tamanගේ ආදායම දෙගුණ තෙගුණ කරගන්න පුළුවන් මහා අවස්ථාවන්ද ඔන්න අද දිනෙන් පසු උදා වෙයි. ඉතින් බලන් ඉන්න වෘශ්චික ලග්න හිමියනි මේ දේවල් අනිවාර්යෙන් ඔබගේ ජීවිතයේ සිදු වෙනවාමයි. පසුගිය දිනවල ඔබගේ කේන්තිය පාලනය කරගත නොහැකි වීම නිසා සහකරු හෝ සහකාරී සමග ඇති වූ මතභේද අද රාත්‍රියෙන් පසුව සමනය වෙන්න පටන් ගන්නවා. මෙම ලග්න හිමියන්ගෙන් 85%කටම මෙම සති දෙක ඇතුළත Tamanගේ අනාගතය සම්පූර්ණයෙන් වෙනස් කරන සුවිශේෂී දුරකථන ඇමතුමක් හෝ මොකක් හරි ඩොකියුමන්ට් එකක් ලැබෙන නියමිතයි. ඒ ඔබගේ විදේශ ගමනක් හෝ ස්ථිර නිවසක් සම්බන්ධ සිහිනයක් සැබෑ කරවන්නක් විය හැකියි. ඉතින් දැන් කියන්න යන්නේ මේ වෘශ්චික ලග්න හිමියන් සඳහා සිදු කරන්න ඕන විශේෂ වත්පිළිවෙත් ගැන. ඉතින් මතක තියාගන්න ඔක්කොටම කලින් අපේ channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක යාළුවෙක්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ ලැබෙන මහා විශ්වීය ශක්තිය තවදුරටත් Taman සතු කරගන්න නම් හෙට උදෑසන අවදි වුවාම මේ වීඩියෝ කවද බැලුවත් කමක් නැහැ. ඔබ මේ වීඩියෝ එක බලලා ඊළඟ දවසේ උදෑසන අවදි වුවාම පිරිසිදු වතුර වීදුරුවක් අරගෙන නැගෙ දිශාව බලාගෙන සූර්ය නමස්කාරය කරලා ඉෂ්ට දේවතුන් වහන්සේ සිහිපත් කරලා ඒ පානය කරන්න. ඔබ වැදගත් ගනුදෙනු සඳහා නිවසෙන් බැහැරට යන්නේ නම් රතු හෝ තැඹිලි වර්ණයෙන් යුතු ඇඳුම් හෝ ලේන්සුවක් ළඟ තබා ගැනීම ඔබට අතිශය සුබ වෙනවා. දෙවෙනි ලග්නය වෘෂභ ලග්නය. 12 අවුරුදු සාපේ ඔන්න වෘෂභ ලග්න හිමියනි නිම වුණා. මහා ගුරු ආදිත්‍ය බලයෙන් ඔටුළු පැනදීමේ උත්සවයට සහභාගී වෙන්න ඔන්න ඔබටත් ආරාධනා ලැබිලා තියෙන්නේ. වෘෂභ ලග්න හිමියනි ඔබ කියන්නේ ඉවසින් ප්‍රගුණ කළ පොළවේ පය ගසා ජීවත් වෙන ප්‍රායෝගික මිනිසුන් කොටසක්.
හැබැයි පසුගිය අවුරුදු කිහිපය පුරාම ඔබගේ ජීවිතය දෙස අපි බැලුවොත් ඔබට දැනෙන්නේ මහා කරුමයකට කලගැහුවාක් වන හැඟීමක්. විශේෂයෙන්ම ණය බරින් මිරිකීම, ලෙඩ රෝග, Tamanගේම කියා කරගන්න තිබූ දේවල් අහිමි වීමේ වේදනාව ඔබ හොඳින්ම වින්දා. අද මධ්‍යම රාත්‍රී 12න් පසු ඔබගේ ලග්නය මත සිදුවන මේ ග්‍රහ සංගමනය ඔබගේ ජීවිතයේ පැවති සියලුම අඳුරු සෙවණැලි අතුකා දැමීමට සමත් වෙනවා. ගුරු ග්‍රහය ඔබගේ ලග්නේ භාවය මත දිග්බලව රවි සමග සංයෝග වීම නිසා ඔබගේ ආත්ම විශ්වාසය 100 ගුණයකින් ඉහළ යනවා. ඔබගේ බිඳ වැටුණු ව්‍යාපාරයන් පවත්වාගෙන ගියා නම් අදින් පසු එළබෙන වසර ඇතුළත ඔබට අලුත් ආයෝජනයන්, අලුත් පාරිභෝගිකයන් ලැබිලා ව්‍යාපාරය තාමත් වේගෙන් දියුණු කර ගැනීමට මඟ පෑදේවි. සමාජයේ කැපී පෙනෙන චරිතයක් වීමට, පොදු කටයුතු වලදී නායකත්වයේ ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබ දෙස මෙතෙක් කල් වපරැසින් බැලූ සමාජය ඔබට ගරු කරන්න පටන් ගන්නේ අදින් පසුවයි. දැන් කතා කරන්න යන විශේෂ මාතෘකාවක් වෘෂභ ලග්නයට වාසනාවන්ත දිනයන් මොනවද? ඉතින් ව්‍යාපාර සහ ස්වයං රැකියා ශේෂ්ත්‍රයන් කරනවා නම් බ්‍රහස්පතින්දා සහ ඉරිදා දින යොදා ගන්න. විදේශ රැකියා සහ වීසා කටයුතු සඳහා අයදුම් කරනවා නම් අඟහරුවාදා දිනයේ ඒ සිදු කරන්න. අධ්‍යාපන සහ තරග විභාග වලට ඉදිරිපත් වෙනවා නම් ඒ සඳහා ආරම්භයන් බදාදා දිනවලදී ලබා ගන්න. ඉතින් මේ වීඩියෝ එක මැදදී මම කියන්නම් වෘෂභ ලග්න හිමියන්ට චූටි හස් අවවාදයක්. සල්ලි ලැබෙනකොට පය ගහලා ඉන්න පොළව අමතක කරන්න එපා. සෙනසුදුගේ දෘෂ්ටියක් ඔබට මේ කාලේ තියෙනවා. ඔබ කොතරම් මුදල් සම්භාරයක් ගලාගෙන ආවත් වියදම් කිරීමේදී අතිශය සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම අන්සතු මුදල් පරිහරණය කිරීමේදී නීතිමය පැත්ත පිළිබඳ 100%ක් නෙමේ 5000ක් පමණ සිතන්න. ඔබගේ පැත්ත පිසිදුව තබා ගන්න. ඉතින් විශ්වීය බලය උරා ගැනීමට වෘෂභ ලග්න හිමියන් සෙනසුරාදා සහ බ්‍රහස්පතින්දා දිනවල උදෑසන කාලයේදී කිරි අම්මාවරුන්ට දානයක් හෝ දුප්පත් දරුවන්ට සුදු පැහැති කෑම තියෙන ආහාර වේලක්, උදාහරණයක් කිරි හොදි සමග කිරිබත් වැනි දානයක් ලබා දෙන්න. ඔබගේ වාසනාවන්ත වර්ණය සුදු සහ ලා නිල්. අංග 3 සිංහ ලග්නය. සතුහන් ධනගස්සවයි කර්මයෙන් නඩු අහන දවස උදා වෙයි. සිංහ ලග්න හිමියනි, ඔබ රාජකීයයි. ඔබ පාලනය කරන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට බෑ. පසුගිය මාස කිහිපය තුළ ඔබගේ රාජකීය පෞරුෂයට තේදශත පසුගිය මාස කිහිපය තුළ ඔබගේ රාජකීය පෞරුෂයට ලොකු කැලලක් ඇතිවන විදිහේ සිදුවීම් පෙළක් හැකියා ස්ථානයෙන් හෝ පවුලෙන් සිද්ධ වුණා. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් මගේ channel එකේ දාලා තිනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. ඔබගේ සමීපතමයන් ඔබට ද්‍රෝහි වුණා. ඔබ කරපු දේවල් අමතක කරලා ඔබට විරුද්ධව නිନ୍ଦා අපහාස කේලම් කුමන්ත්‍රණ දියත් කළා. ඔබ කාටවත් නොපෙනෙන්න හඬපු දවස් දහස් ගණනක් පසුගිය කාලේ තිබුණා. හැබැයි අද මධ්‍යම රාත්‍රී 12න් පසුව ඔබගේ ලග්නාධිපති රවි ග්‍රහයා ගුරු සමග එක්ව ඔබගේ 10 වැන්න වන කර්මස්ථානය තුල මහා දිග්බල යෝගයක් නිර්මාණය කරනවා. ඔබට මෙතෙක් කල් විරුද්ධව කුමන්ත්‍රණ කරපු, ඔබගේ රැකියාව නැති කරන්න හදපු, ඔබ ව්‍යාපාරයේ වටන්න හදපු රහස් සතුන් තමන් කරපු වැරදි වැටහි ඔබගේ දෙපා මුල ධන ගහනවා නියතයි. ඔබ යම් කිසි ඉඩම් නඩුවක්, දික්කසාද නඩුවක් හෝ මූල්‍යමය නීතිමය ප්‍රශ්නයකට පැත්තේ සිටියා නම් අදින් පසු නීතියේ සාධාරණය ඔබට ඉටු වෙනවා. නඩු වලින් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමට මඟ පෑදෙනවා. සමාජය තුළ ඔබගේ නමට තිබූ අපකීර්තිය දුර වෙලා ඔබ කවුද කියා ලෝකයට හඳුනා ගන්නා කාලය අදින් පසු උදා වෙනවා. සිංහ ලග්න හිමියන්ගේ දිශගත වීමට බලාපොරොත්තු සිටිනවා නම් වීසා ප්‍රශ්න නිසා හෝ ඒජන්සි වලට සල්ලි හිරවි ලත වෙමින් සිටි පිරිසට මෙන්න සුබ ආරංචියක් ගෙනාවා. අද රාත්‍රියෙන් පසුව එළඹෙන දින 14 ඇතුළත ඔබගේ විදේශ ගමනට තිබූ සියලුම බාධක ස්වයංක්‍රීයව ඉවත් වෙනවා. ඔබට ඊටාම පිළිගත් රටක ඉහළ වැටුප් සහිත රැකියාවක් සඳහා මාර්ගය විවෘත වේවි. ඉතින් මේ ලියා ගන්න සිංහ ලග්න හිමියනේ දැන් කතා කරන්න යන්නේ සිංහ ලග්නය සඳහා විශේෂ වත්පිළිවෙත් මොනවද අපි කරන්න ඕන කියලා. ඔබගේ වාසනාව තව දුරටත් වර්ධනය කරගන්න දිනපතා සවස් කාලේ නිවසේ හෝ විහාරස්ථානයක ඊශ්වර දෙවියන් සහ විෂ්ණු දෙවියන් උදෙසා තලතෙල් පහනක් දල්වා වන්දනා කරන්න. වැඩකට කටයුතු වලට යද්දී රන්වන් පැහැති හෝ කහ පැහැති වර්ණ භාවිතා කරන්න. ඉතින් අවසාන ලග්නය කවුද කියලා ඇඟිලි ගැනගෙන ඉන්නේ නැති. ඉතින් ඔව් මේ ඔබටයි කතා කරන්නේ. කුම්භ ලග්නය දුෂ්කරතා මැදින් එන මහා ධන කුවේර යෝගයක් ඔන්න ඔබට පැහැදිලා තියෙනවා. කුම්භ ලග්න හිමියනේ, ඔබ කියන්නේ අතිශය බුද්ධිමත් සමාජ සේවයට ලැබී ලෝකයේ දෙස වෙනස්ම කෝණයකින් බලන පිරිසක්. හැබැයි දැනට ඔබේ ලග්නය මතින් සෙනසුළු ග්‍රහයා ගමන් කරමින් සිටින නිසා ඔබ පසුවන්නේ ලග්න ඒ රාෂ්ටක අපලයක දැඩි පීඩනයට.
හැම පැත්තකින්ම ඔබ හිර වෙලා මට විදියක් නෑ, සල්ලි අතේ රැඳෙන්නෙම නෑ කියන තැනට ඔබපත් වෙලා ඇති. හැබැයි කලබල වෙන්න එපා. අද මධ්‍යම රාත්‍රී 12න් පසුව මේ රවි ගුරු සංයෝගය සිදුවන්නේ ඔබගේ 4 වැන්න වූ සුබස්ථානය තුළට. සෙනසුරු පළවැන්නේ දුෂ්කරතා දුන්නත් 4 වැන්නේ සිදුවන මේ මහා පෙරළියෙන් ඔබට අනපේක්ෂිත මහා සහනයක් උදා වෙනවා. ඔබ කාලයක සිට Tamanගේම කියා නිවසක් සිටි කිරීමට, ඉඩමක් ලබා ගැනීමට, මිලදී ගැනීමට, වාහනයක් ගැනීමට සිහිනමා වෙමින් සිටියා නම් ඒ සඳහා අවශ්‍ය කරන මූල්‍යමය ප්‍රතිපාදන මාර්ග අදින් පසු ආශ්‍රාවය මස්ස ලැබීමට නියමිතයි. පාරම්පරික දේපලක් අන්තිම කැමැති පත්‍රයකින් ඔබ ලැබීමට තිබූ අයිතිවාසිකම් ඇති මේ දවස්වල નિરાයාසයෙන් ඔබට ඒ දේවල් පැවරෙනවා. මෙතෙක් කල් දෙමව්පියන් සමග හෝ පවුලේ අය සමග තිබූ මතභේද දුරු වී නිවස තුළ සාමය සහ සතුට රජ යන පරිසරයක් ඔන්න ඉදිරියේදී ඔබ නිර්මාණය වේවි. පසුගිය පාළේ පුරාම ඔබ පෙළූ දැඩි හිස හදය, ඇඟපත වේදනාව සහ මානසික ආතතිය අදින් පසුව 70%ක් පමණ අඩු වේවි. ඔබගේ මනස ඊටම සැහැල්ලු තත්ත්වයට පත්වන නිසා ඔබට අලුත් ව්‍යාපාරික අදහස් සහ ජීවිතයේ දිනන සැලසුම් ඔබට නිවැරදිව ගලාගෙන එවි. ඉතින් කතා කරමු කුම්භ ලග්න හිමියන්ට කරන්න පුළුවන් විශේෂවත් පිළිවෙත් මොනවද මේ කාලෙදි කියලා. ඔබ දැනට ඒ රාෂ්ට්‍රික අපලයකින් පීඩා විඳිනවා. සෙනසුරාදා දිනවල උදෑසන කාක්කන්ට එහෙම නැත්නම් කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිපත් හෝ කැවුම් ලබා දීම අනිවාර්යයෙන්ම කරන්න. බෝගසකට සත්වරක් පැන් වඩා බෝධි පූජාවක් පැවැත්වීමෙන් සෙනසුදුගේ අපල තත්ත්වයන් සම්පූර්ණයෙන්ම සමනය කරලා මේ උදා වෙන රවි ගුරු බලයෙන් උපරිම ඵල නෙලා ගන්න පුළුවන්. ඔබගේ වාසනාවන්ත වර්ණය තද නිල් සහ තද දම් පැහැය. ඉතින් මේ channel එක බලන අනිත් ලග්න හිමියන් ඉන්නවා නම් මිථුන කටක කන්‍යා තුලා වෘශ්චික ධනු මීන මේක දැකලා හිත හිතව ගන්න එපා. විශ්ව ශක්තියේ හැමදෑම එක් ලග්නයකට පමණ සීමා වන්නේ නැහැ. ඉතින් මේ ලග්න 8කට අයිති වුණ නැතත් අනිත් ලග්න වලටත් යම් කිසි ඵල ලැබේවි. ඒ අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක්.